සුබ දවසක් ඔයාලා හැමෝටම. මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. අද මම මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ හැමෝටම ගෙදරදීම හදාගන්න පුළුවන් අඹ වලින් අලුත්ම රසයක් ගේන කෑම වර්ග ටිකක්. මේක බලලා ඔයාටත් පුළුවන් ලේසියෙන්ම වැඩි දවසක් තියාගන්න පුළුවන් විදියට අඹ මේ විදියට හදාගන්න. සරලව හදාගන්න පුළුවන් මේ රසවත් කෑම ඔයත් අනිවාර්යෙන් හදලා බලන්න. දැන් මම හදන්න යන්නේ රසම රස අඹ මෝජුවක්. දැන් බලමු අපි අඹ මෝජුවට මොනවද ඕන වෙන්නේ කියලා. මැටි භාජනයක් ලිපේ තියලා මම ඒකට තෙල් මේස හැන්දක් එකතු කරගත්තා. තෙල් එක රත් වෙද්දි මම කපාගත්ත සුදු ලුණු බික් 3-4ක් එකතු කරගෙන ඒකට මම තව කරඬ මුක්ක රාමණයක් ටිකකුත් අල්ලලා එකතු කරගත්තා. මේ වෙලාවෙන් මම රම්ප කරපිංචත් එකතු කරනවා. සුදු ලුණු රම්ප කරපිංච ටික හොඳට බැදීගෙන එනකොට මම ඒකට කෑලි මිරිස් ටිකක්, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, සීනි එකතු කරගත්තා. මම මේ වෙලාවේ ලිපේ ගින්දර හොඳටම අඩු කරලා තියෙන්නේ. මම මේ වෙලාවේ විනාගිරි තේ හැඳි 6කට අබ ක්‍රීම් එකකින් තේ හැඳි 2ක් දාලා දිය කරලා එකතු කරගත්තා. දැන් මම මේ වෙලාවේ ලිප ඔෆ් කරගෙන බෙදගත්ත අඹ ටිකයි රතු ලුණු කොච්චි ටිකත් මේ වෙලාවේ එකතු කරගත්තා. දැන් මම අඹ මෝජි එක හදලා ඉවරයි. දැන් මේක සතියක් වුණත් තියාගෙන අපිට කෑමට ගන්න පුළුවන්. දැන් මම ලෑස්ති වෙන්නේ අඹ බැදුමක් හදාගන්න. මම මේ සඳහා තීරු විදිහට කපාගත්ත අඹ පාන් පිටි කෝන්ෆ්ලා කෝප්පේ එක ගානේ තමයි ගත්තේ. කපාගත්ත ලුණු කොච්චි තමයි ගත්තේ මම. ලුණු කුඩු, මිරිස් කුඩු, කෑලි මිරිස්, කහ කුඩු ගත්තා. මේ විදිහට ඉඩ තියෙන භාජනයක් අරගෙන මම ඒකට පාන් පිටි කෝප්පයයි කෝන්ෆ්ලා කෝප්පයයි රස අනුව ලුණු එකතු කරලා අඹ ටික දාලා හොඳින් කලවම් කරලා ගන්නවා. තෙල් එක රත් වෙගෙන එනකොට මම මේකට අඹ ටික එකතු කරලා රන්වන් පාට වෙනකම් බැදගත්තා. මම දැන් සුදු ලුණු ටික, කරපිංචා, කොච්චි ටික, හාල් මැස්සු ටිකත් මේ විදිහටම බැදගත්තා. මම බැදගත්ත අඹ එකට කෑලි මිරිස්, කහ කුඩු, මිරිස් කුඩු එකතු කරලා ඒකටම බැදගත්ත හාල් මැස්සෝ, කරපිංචා, කොච්චි ටිකයි, බැදගත්ත ලුණු ටිකයි රස අනුව ලුණු එකතු කරලා හොඳට කලවම් කරගත්තා. මේ වෙලාවේ මම අඹ බැදුමත් හදාගෙන ඉවරයි. දැන් මම අවසානට අඹ චට්නි එක හදාගන්න තමයි මේ හදන්නේ. පොඩියට කපාගත්තු අඹ කෑලි ටික මම මැටි භාජනෙට එකතු කරගත්තා. මෙතන කිලෝ 1 වගේ ප්‍රමාණයක් තමයි තිබුණේ. මම ඒකටම සීනි ග්‍රෑම් 400ක වගේ ප්‍රමාණයක් එකතු කරගත්තා.
ලුණු කුඩු තේ හැන් දෙකක් එකතු කරලා මම හොඳින් කලවම් කරගත්තා. අඹයකට මම සීනි රස ලුණු රස එකතු වෙනකන් විනාඩි 20ක් විතර වහලා තිබ්බා. අඹයක ලිපේ තියලා එනසාල් කරාවු නැටි කුරුඳු පුදු කෑල්ලක් කොටලා මම ඒකට එකතු කරගත්තා. අඹයක තැම්බෙනකොට මම ඒකටම මිරිස් කුඩුත් තේ හැඳි දෙකක් විතර එකතු කරා. අඹ චට්නි එක වැඩි දවසක් තියාගන්න ඕන නම් විනාගි ටිකක් එකතු කරගන්න පුළුවන්. දැන් ඉතින් මම අඹ චට්නි එකත් මේ විදිහට හදලා ඉවර කරගත්තා. ඔයත් මේ විදිහට හදලා රස කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයා මගේ වීඩියෝ එකට අද අලුතෙන් එකතු වුණා නම් මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අදට ගිහින් එන්න සතුටින් පරිස්සමින් ඉන්න.